මොකද වෙන්නේ? අද මම ඔයාලත් එක්ක අන්පැක් කරන්න ගෙනාවේ BB බුලට් තියෙන වයලන්ස් M70 කියන මොඩල් එකේ ටෝයි ගන්න එකක්. අපි නම් බලමු බොක්ස් එක වටේ මොනවද අපිට සඳහන් කරලා තියෙන්නේ කියලා. මේකේ එයාලා දීලා තියෙනවා ෆොටෝ එක ගන්න එකේ. මේක මේඩ් ඉන් චයිනා කියලා ගහලා තියෙනවා. අපිට වර්නින් එකකුත් දීලා තියෙනවා. අපිට ගන්න එකට ලේසර් එක සෙට් කරගන්න විදිහ, පිබි බුලට් දාන විදිහ, මැගසින් එක ඇතුල් කරන විදිහ, එහෙම පොඩි විස්තර ටිකක් තියෙනවා. අපි එන වැඩි කතා නැතුව මේක අන්පැක් කරගෙන බලමු. ගයිස්, අපිට මේක බොක්ස් එකෙන් ඕපන් කරපුවම මෙහෙම තමයි පේන්නේ. අපේ ගන්න එක තියෙනවා. මේක 1:1 ස්කේල් එකට තියෙන ස්පීඩ් ස්ටික් ගන්නක් කියලා සඳහන් කරලා තියෙනවා. මේකේ හොඳ බරක් තියෙනවා මම අතර ගත්තට පස්සේ. අපි ඒකත් පැත්තකින් තියාගමු. ආ බොක්ස් එකේ ලේසර් එකක් කඩන් වෙනවා. අපි ඒකත් තියාගමු. මම වැඩිපුර ඕඩර් කරා BB බුලට්ස් පැකට්. ටිකක් තියාගමු. හරි, දැන් අපි බලමු ගන්න එක කොහොමද හොඳයිද කියලා. මේකේ BB බුලට්ස් දාන්න මැගසින් එක ගන්න මෙතන තියෙනවා පොඩි බටන් එකක්. ඒක ප්‍රෙස් කරපුවම මේ කෑල්ල පාතල වෙනවා. මේකෙත් හොඳ බරක් තියෙනවා. ඒක දාගමු. අපි බලමු මේ ලේසර් එක කොහොමද ගන්න එකට සෙට් කරන්නේ කියලා. මේ ලේසර් එක තියෙන පැත්ත ඉස්සරහට එන්න මේ පිටිපස්සෙන් දාන්න ඕනේ. මේ ගන්න එක රීලෝඩ් කරගන්න අපි මෙහෙම. මං හිතන්නේ හොඳ පවර් එකක් තියෙනවා මේකේ. බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා අවුරුදු 18ට වැඩි කට්ටියට මේක පාවිච්චි කරන්න කියලා. අපි එහෙනම් බලමු මේ මැගසින් එකට බුලට් පොරව ගන්න විදිය. මුලින්ම මේ බටන් එක ප්‍රෙස් කරගන්න ඕනේ. එතකොට මේ මැගසින් එක පාතට එනවා. ඊට පස්සේ අපිට බුලට් එක ගානේ අරගෙන අතින් ඔහොම දාන්න තියෙන මෙතන චෝටි කෑල්ලක් තියෙන ඒක පල්ලට කරලා ඊට පස්සේ ආයෙත් ගන්න එක අරගෙන උන් දාගන්න තියෙන්නේ තද කරගන්න. එතකොට ආයෙක නිකම්ම ලොක් වෙනවා. ඊට පස්සේ මෙතන උඩින් අල්ලලා පොඩ්ඩක් පස්සට කඩෙන් අදින්න ඕනේ. අපි එනම් ෂූට් එකක් තියලා බලමු. බබල් එක දෙකට කැඩුනා. මං හිතන්නේ මේක හොඳ පවර් එකකින් යනවා. ඔයාලා බිත්තියක් ළඟට එන් තියන්නේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න. බබල් එක දෙකට කැඩෙනවා. මම මේක ගත්ත තැනයි මිලයි ඔයාලට සඳහන් කරන්න. අපි එනම් මේකේ ෂූටින් වීඩියෝ එකක් බලමු. 1 hour later.
ගයිස් ඔයාලා දැක්ක නේද මම තිබ්බ ෂොට් එකෙන් මේ ටින් එක ඇතුළට එම්බිලා තියෙනවා. ඔයාලා මං හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. මේක මාර පවර්ෆුල්. මං හිතුවේ නෑ මෙච්චර පවර්ෆුල් ඇති කියලා. මම මේක ගත්තේ ඔන්ලයින් ඕඩර් කරලා. මම මේක ගත්ත තැනත් ඔයාලට පෙන්නන්නම්. මං ගත්තේ මෙන්න මේ ෂොප් එකෙන්. find me store කියලා තියෙන්නේ. එයාලට කෝල් ගන්න එපා. WhatsApp message එකක් දාලා order එක දාන්න. මට මේකට වුණා රුපියල් 3350. එයාලා ගාව තියෙනවා extra bubbles. ඒ බුලට් ගන්නත් පුළුවන්. ඒකේ බුලට් පැකට් එකක් ඉන්නේ ඔයාලට රුපියල් 100ක් වගේ මුදලක්. ඩෙලිවරි සර්විස් එකත් හොඳයි. මේක එයාලා ඉවලා තිබ්බේ කොම්බියෝ ඩෙලිවරි කම්පැනියත් එක්ක. මම නම් හිතන්නේ මේක ගෙවෙන ගානට ලොකු සාධාරණයක් කරනවා. ඔයාලා try කරලා බලන්න. ප්‍රශ්න තියෙනම් comment section එකේ අහන්න. එහෙනම් යාළුවනේ ඔයාලට මේකත් වැඩි කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. මේකට වතුර දාගන්නේ නැතුව ඔයාලා පාවිච්චි කරොත් තව ආයේ මේකට එන බබල්ස් ටික ඔයාලා පාවිච්චි කරාට පස්සේ ඒක වැලිත් එක්ක දාන්නේ නැතුව පාවිච්චි කරනවා නම් මේකේ ටිකු කාලයක් තියාගන්න පුළුවන්. මම තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් එහෙනම් ඔයාලා වීඩියෝ එක බලුවට ස්තුතියි.